අයිබෝවන් ඔන්න අදත් අපි සුපුරුදු ලෙසින් ඔබේ වැඩසටහන සිත් පහන් වැඩසටහනයි මෙලෙසින් ආරම්භ කරන්න සෝදානම් වෙන්නේ. හැමදාමත් බොහොම සුවිශේෂී දේවල් කතා බහ කරන හෝරාවක් විදිහට සිත් පහන් වැඩසටහන අපිට හඳුන්වන්නට පිළිවන්. ඉතින් එලෙසින් අපි ඔබට අදත් ආරාධනා කරනවා මේ කාල වේලාව ඔබට කාලීනවුත් කාලෝචිත වූ දෑ පිළිබඳවත් ඒ වගේම ඔබේ දැනුමට යමක් එකතු කරගත හැකි හෝරාවක් විදිහට වෙන් කරලා තියාගන්න මේ කතා බහ අද දවසේදීත් ඔබට අතිශයින්ම වැදගත් වෙන නිසා. කතා බහට එන්න කලින් පුංචි පූර්විකාවක් මේ විදිහට අරගෙන ඉන්න. අපේ ජීවිතයේ දේවල් තියෙනවා අපිට සමහරක් දේවල් තියෙනවා බොහොම හොඳින් කල්පනා කරලා මං හිතන්නේ එක වතාවක් නෙවෙයි 100,000 වතාවක් කල්පනා කරලා බලලා ගන්න ඕන තීරණ තියෙනවා. ඒ විදිහට ගත්තහම ජීවිතේ අපිට පරිස්සම කියන එක, ඉතිරිය කියන එක, එහෙම නැත්නම් අපේ පසුම්බිය පිළිබඳව අපිට වැඩිපුර හිතන්න සිද්ධ වෙනවා. මේ කාල සීමාව අපිට ඒ කියන වැඩිපුර දැනෙන හැඟෙන කාල සීමාවක් නේ. කොහොම වෙතත් මේ කාල සීමාව තුල අපි කටයුතු කරනකොට මේ කාල සීමාව හෝ වේවා අපිට ජීවිතය අපි සාර්ථකයි කියන කාල සීමාවක හෝ වේවා අතිශය අපහසුවෙන් ගත කරන කාල සීමාවක හෝ වේවා මේ මොනියම්ම කාලයක වුවත් අපිට තිබිය යුතු වෙනවා හැම වෙලාවෙම සකසුරුවම කියන දේ. ඉතින් සකසුරුවමින් බොහොම පරිස්සමින් අපි ඉතිරි කරගත්ත මුදල් හදල් ටික අපි කොහොමද කළමනාකරණය කරගන්නේ? මේ කතා බහ ගොඩනගන්නට සූදානම් විශේෂයෙන්ම අපි සකසුරුවම හුරු වෙමු කියන කාරණාවත් එක්ක. ඉතින් මේ කාරණාව පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී අපි සුපුරුදු ලෙසින්ම කෙනෙක්ව මැදිරියට කැඳවාගෙන ආවා. අපි මුලින්ම ඔහුව හඳුනා ගනිමු. ඔහු ලේඛක, ඒ වගේම මානව හැකියාව සංවර්ධන පුහුණු උපදේශක, බාහිර කතිකාචාර්ය මේනක හර්ෂාන් දසනායක මහතා. බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අයිබෝවන් ටීචර්. මේනක හර්ෂාන් දසනායක මහත්මයා, අපි මේ සකසුරුවම පිළිබඳව අද කතා බහ කරන්න හදන්නේ. මම වැඩසටහන ආරම්භයේදීම කිව්වා හැම කෙනෙකුටම මම හිතන්නේ පුංචි කාලේ ඉඳලා අපි ජීවිතයට පුරුදු කරගත යුතු දෙයක් විදිහට තමයි මේ සකසුරුවම එකතු කරගන්න ඕන ජීවිතේට. එතකොට අපි මුලින්ම මේ ප්‍රධාන කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න කලින් මොකක්ද මේ සකසුරුවම් දිනය කියලා කියන්නේ? මොකක්ද මෙහි ඉතිහාසය? අපි ඔතනින් මේ කතා බහ ආරම්භ කරමු. ඔව් ටිරේෂ, ඔබ ඊටාම හොඳ පූර්ණිකාවක් මේ සඳහා සපයවුවා. ඇත්තටම අපි අද ඉන්නේ 2024 ඔක්තෝබර් මාසේ. අපි දන්නවා ඔක්තෝබර් 31 වෙනිදාට තමයි ජාත්‍යන්තර සකසුරුවම් දිනය නම් කරලා තියෙන්නේ. අද අපි මේ මාතෘකාව ගැන කතා කරද්දී මේක ඉතිහාසය 1924 ඔක්තෝබර් මාසය දක්වා දිව යනවා. ඇත්තටම අපි අද මේ සකසුරුවමට හුරු වෙන්න අපි කතා කරන්නේ 1924 ඉඳලා වර්ෂ 100කට පස්සේ, වසර 100කට පස්සේ මං හිතන්නේ ජාත්‍යන්තර සකසුරුවම් දිනය කියන එක ඊටාම පැරණි දිනයක් අපේ ජාත්‍යන්තර දින අතර එන. ඒක ඉතාලියේ මිලානෝ නුවර අර පළවෙනි ලෝක සංග්‍රහමය අවසන් වුණාට පස්සේ මහජනතාවගේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ මේ ඉතිරි කිරීම සම්බන්ධව සහ බැංකු කෙරෙහි තියෙන විශ්වාසය ඇත්තටම ගොඩාක් පළුදු වෙලා තිබ්බා. එතකොට මේ නිසා මිනිස්සු තුළ නැවතත් මේ ඉතිරි කිරීමේ පුරුද්ද සහ බැංකු කෙරෙහි විශ්වාසයක් ඇති කරවීම සඳහා ඉතාලියේ මිලානෝ නුවර ඔක්තෝබර් මාසයේ පුරාම පැවැත්වුණා ජාත්‍යන්තර සකසුරුවම් කොංග්‍රසය. මේ සඳහා මූලිකත්වයේ ගත්තේ ඉතාලි ජාතික මහාචාර්ය පිලිප්පෝ රවිසා කියන විද්වතානන්. ඊට පස්සේ මේ අවසානයේදී ඔවුන් මේ ඔක්තෝබර් මාසයේ අවසන් දිනේ ඔක්තෝබර් 31 වෙනිදා ජාත්‍යන්තර සකසුරුවම් දිනේ හැටියට ඔවුන් නම් කරනවා මිනිසු තුළ නැවත වතාවක් උද්‍යෝගයක් මේ ඉතිරි කිරීම සහ එවකට තිබ්බ බැංකු කෙරෙහි මිනිසු තුළ යම් කිසි උද්දීපනයක් අභිප්‍රේරණයක් ඇති කරවීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඒක නිසා ජාත්‍යන්තර සකසුරුවම් දිනය ආරම්භ වන්නේ ඒ විදිහට.
ඔන්න අපි සකසුරුවම් දිනය පිළිබඳවත් එහි ඉතිහාසය පිළිබඳවත් පැහැදිලි කරගත්ත. දැන් ඔන්න අපිට අදාළ වෙන කාරණා ටික තමයි කතා කරගෙන යන්න හදන්නේ. ඒ කියන්නේ දැන් අපි කොච්චර කතා කළත් මේනක මහත්මිය ගොඩක් වෙලාවට අපිට හරි අපහසුතාව තියෙනවා. අපි දන්නවා අපි තුන්වෙනි ලෝකේ රටක් විදිහට තාම සංවර්ධනීය වෙමින් පවතින රටක් විදිහට සහ පහුගිය කාල සීමාව පුරාවටම අපිට ආපු අභියෝගات එක්ක කොයිතරම්නම් ජීවන ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණාද සහ ආර්ථිකයත් එක්ක අපිට බොහෝ දේවල් සමහරක් වෙලාවට කැප කරන්න සිද්ධ වුණා. ඉතින් මේකත් එක්ක මං හිතන්නේ අද මේ මාතෘකාව බොහොම සියුම්ව අපි කතා කරන්න ඕන සහ අපි බොහොම සියුම්ව මේක මං හිතන්නේ ජීවිතවලට ගලප ගන්න ඕන. ඉතින් ඒ නිසා ඔන්න දැන් අපි කතා බහ කරමු ප්‍රවේශයක් විදිහට, තවත් ප්‍රවේශයක් විදිහට සකසුරුවම කියලා කියන්නේ මොකක්ද කියලා. ඔව්. ඊටාම හොඳයි. දැන් සකසුරුවම කියලා කියන්නේ ඇත්තටම දැන් මේ සකසුරුවම කියන එකේ අකුරු 6ක් තියෙනවා. මේකේ සරල අදහස තමයි සකසුරුවම කියන්නේ ජීවිතය මනා ලෙස සකස් කර ගැනීමට හුරු කරවීම කියන එක. ඒක අපි හිතන්නේ සකසුරුවම කියන්නේ ඉතිරි කිරීම කියලා තිරේෂා. ඇත්තටම ඉතිරි කිරීමම නෙවෙයි. මම ඒක අද පැහැදිලි කරන්නම්. කියන්නේ ජීවිතය මනා ලෙස සකස් කර ගැනීමට හුරු වීම කියන එක තමයි තියෙන්නේ. අපි දැන් අවුරුදු 100ක් තිස්සේ මේක කතා කරලා අපි දැන් සකසුරුවමට හුරු වෙන්න යන්නේ. කොහොමද හුරු වෙන්නේ? දැන් අපි කියනවානේ ලෝකේ තියෙන හොඳම මැස්ම අරපිරිමැස්ම කියලා. අපි තවත් වචනයක් අපේ ව්‍යවහාරයේ තියෙන වචනයක් කිව්වොත් එහෙම අරපිරිමැස්ම කියන එක කියනවා. ඔබ පූර්විකා විදිත් කිව්වා මේ ලෝභකමයි සකසුරුමයි කියන්නේ දෙකක් කියන එක. ඒක අපි ඉස්සරහට කතා කරනවා ඇත්තටම. දැන් අරපිරිමැස්ම කියලා කිව්වහම අපි හිතනවා මේක ලෝභකමක් කියලා. නෑ ඇත්තටම ටිරේෂා මේක මේ සකසුරුවම කියන සංකල්පය ගත්තහම පුද්ගලිකවත් රටක් වශයෙන්ොත් ආකාර දෙකකින් වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මම ඉස්සල්ලාම දැන් පෞද්ගලිකව කෙනෙක්ට මේ සකසුරුවම කියන එක වැදගත් වෙනවා. රටක් හැටියට වැදගත් වෙන අවස්ථා තියෙනවා. ඒ තමයි දැන් අපි ගත්තොත් එහෙම නිකමට බලන්න රටේ මානව සම්පත. දැන් අපි මූල්‍ය සම්පත ගැන විතරයිනේ මේ සකසුරුවම ගැන කතා කරන්නේ. නමුත් මානව සම්පත සකසුරුවම්ද කියන කතාව. දැන් අපේ රට ගත්තොත් එහෙම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් වැඩ කරනවා. අපි නිකමට හිතවොත් එහෙම රාජ්‍ය අංශයේ සමස්ත සේවකයන් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ අපි නිකමට හිතවොත් එහෙම එක විනාඩියක් දෙකක් ඔවුන් රාජකාරියෙන් පැහැර හැරියොත් එහෙම සාමාන්‍යයෙන් දවසකට ඒ කියන්නේ එක දවසකට මිනිස් අවුරුදු 2.5 විතර අපේ අතින් ගිලිහෙනවා. අපි නොදැනුවත්. අපි මේ කරන දෙයක්. අනිත් එක තමයි ඇත්තටම අනවශ්‍ය මානව සම්පත. ගොඩක් වෙලාවට. අනිත් එක තමයි මානව සම්පත ඵලදායීව අපි යොදා ගන්නවද කියන ප්‍රශ්නය අපිට ඊළඟට මතුවෙනවා. දැන් මේකට හේතුව තමයි දැන් අපේ රට අදත් අපි කතා කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපි අවුරුදු ගානක් කතා කරන්නේ මේ සකසුරුවම වගේම තමයි අපි අවුරුදු ගානක් කතා කරන්නේ අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. නමුත් අපේ රටේ ග්‍රාමධාරී වසමකට ඉන්නවා නිලධාරීන් 5ක් 7ක් අතර ප්‍රමාණයක්. එතකොට අපේ රට සංවර්ධනය කරන්න නම් මෙන්න මේ නිලධාරීන්ට ඵලදායී ලෙස Tamanගේ රාජකාරී කටයුතු කිරීම සඳහා හරි ඒක සකසුරුවමින් කිරීම සඳහා තියෙන්නට ඕනේ දැක්මක්. මං හිතන්නේ ඒක ඒ වැඩපිළිවෙල රටක් හැටියට හැදෙන්නට ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම පුංචි කොළ කෑල්ලක් අපි විසිකරවුවොත් එහෙම නිකමට හිතලා බලන්න ටිරේෂා කොච්චර සම්පත් ප්‍රමාණයක් අපේ අතර නැති වෙනවද? භෞතික සම්පත් අපි පරිහරණය කරන දේවල් දවසට පෑන් කීයක් අපේ අතින් නැති වෙනවද ඉවත් වෙනවද මේ පුංචි දේවල්. සමහර වෙලාවට මේවා මහා ලොකු දේවල් හැටියට හිතන්නේ නමුත් ගොඩක් මේක දැනෙනවා. එතනින් ගත්තාම අපේ රටේ දවසට ආහාර කොච්චර අපත යනවද? ආහාර මේක ග්‍රෑම් කිලෝ ගානක් ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක්. ඒ වගේම අපේ රටේ අදටත් මේ මොහොත වෙද්දිත් බඩගින්නේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? කොච්චර ප්‍රමාණයක් ඉන්නවද බඩගින්නේ? එතකොට ආහාර කොච්චර ප්‍රමාණයක් කෑම කොච්චර ප්‍රමාණයක් දවසට අපතේ යනවද? එළවලු කොච්චර ප්‍රමාණයක් අපතේ යනවද? මේ ටික අපි සකසුරුවමෙන් ඵලදායීව අපි බෙදලා දීලා තියෙනවද? ඒක නිසා මානව සම්පත, භෞතික සම්පත වගේම අපි කතා කරන්නේ මේ මූල්‍ය සම්පත. මුදල් කියන දේ රටක් හැටියට ආර්ථික කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය වගේම පෞද්ගලිකවත් අපිට වැදගත් වෙනවා
මෙන්න මේ මානව සම්පත, භෞතික සම්පත්, මූල්‍ය සම්පත් කියන මේ සියලු සම්පත් සකසුරුවමින් කොහොමද අපි ඉස්සරහට මේ ගෙන යන්නේ, රටක් සංවර්ධනය කරන්න, පුද්ගලිකව අපි සංවර්ධනය වෙන්න. අපි සංවර්ධනය වෙන්න කොහොමද සකසුරුවම කියන මේ සංකල්පය භාවිතා කරමින් යන්නේ කියන එක මං හිතන්නේ මේ ලෝක ජාත්‍යන්තර සකසුරුවම් දිනය නම් කරලා වසර 100ක් පිරෙද්දි නැවත වරක් හිතා බලන්නට ඕනේ කාරණාවක් වෙනවා. මං හිතන්නේ මේ මුදල කියලා ගත්තාම ඇත්තටම අපිට දැනෙනවා මේ කාල සීමාවෙදි මේනක මහත්මයා ගොඩක් වෙලාවට දැන් අර අපි කියපු මේ අපිට සමහර තැන් තියෙන අඩුපාඩු සහගත තැන් සහ අපි අර වැඩිපුර හිතන්නේ නැති තැන්. හැබැයි මේවා හිතන්න ඕන තැන් අපි මේ සමහරක් වෙලාවට නෑ ඒක කමක් නෑ පුංචි දෙයක් නේ කියලා කියනවා. නමුත් මං හිතන්නේ අර පුංචි කාලෙදිම උනත් අපි දරුවෝ අතින් මොකක් හරි අතපසුවීමක් වුණොත් එහෙම නැත්නම් නාස්තියක් වුණොත් ඒක නාස්තියක් විදිහට සලකන්නේ නෑ මේනක මහත්මයා. හැබැයි මං හිතන්නේ පුංචි කාලේ ඉඳලම දරුවෝ කුට ඒ සම්පත් වල තියෙන වටිනාකම් පෙන්වා දෙන එක එහෙම නැත්නම් කැම ටිකක් ගත්තාම ඒක ඉතිරි කරන්න නැතුව කන එක අපි දරුවන්ට කියලා දෙන්න ඕන. මොකද ඒ තුලින් තමයි අනාගත දරුවා ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ තියෙන මේ සමහරක් දේවල් අපිට වෙනස් කරගන්නට පුළුවන්. එහෙම නොහැකියාවක් නොවේ. නමුත් අපි සමහරක් වෙලාවට නොවැදගත් කියලා හිතලා අපි ඒවා පැත්තකට දාලා තියෙනවා. නමුත් අපි කරන්න ඕනේ දේ නෙවෙයි. අපි කරන්නට ඕන මේ සියල්ලක්ම බොහොම හොඳින් අවධාරණය කරගනිමින් හිතට ගනිමින් අපි යනුව කටයුතු කරන්න. දැන් මේනක මහත්මයා ඔන්න අපි දැන් එනවා ඊළඟ කාරණාවට. මේ කාල සීමාව මම අර කලිනුත් කිව්වා අපි දැන් පහුගිය කාලේ ආර්ථික අවපාතයක් එක්ක මුහුණ දීලා පීඩාවන් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීලා ඊට පස්සේ රට තුල විවිධ විපර්යාස වෙනස්කම් සිද්ධ වෙමින් ඉතින් මේ ආපු ගමනේදී අපිට පහසුුනේ නැහැ. දැන් ඔන්න මේ කාල සීමාව තුළ අපිට මේ සකසුරුවම කියන එක වැඩිපුර දැනෙන්න පටන් අරගෙන තියෙනවා. මං හිතන්නේ බොහෝ දෙනෙක් සකසුරුවම පටන් ගත්තේ මේ දැන් ඔන්න පහුගිය අවුරුදු 2-3 ඇතුළත වගේ. දැන් ඔන්න අපිට දැනෙන්න ගත්ත තැනක් තියෙනවා සකසුරුවම. එතකොට මේනක මහත්මයා අපි මෙතනින් පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලිවම දැන් අපි දන්නවා අපිට ජීවිතයේ අත්දැකීමක් තිබ්බේ නෑ ටිරේෂා. මේ 2020 වර්ෂයේ ආපු කොවිඩ් වසංගතයත් එක්ක අපේ පොකට් එකට ඔබ අර පෝරිකාවේ කිව්වා වගේ පොකට් එකට දැනුණා. ඒක දැනුණා හොඳට. ඒ කියන්නේ එක පාර්ටම අපිට ආව ඔළුවට අනේ අපි ඉතිරි කරගත්තා නම් කියලා. අපිට ඉතිරි කරගන්න බැරි වුණානේ කියන ප්‍රශ්නය ආවා. මේකේ අනිත් පැත්තත් උනානේ මේනක මහත්මයා. ඉතිරි කරගත්ත මුදල් ටික අපි වියදම් කරගත්තා. වියදම් කරා. ඒ කියන්නේ වියදම් කරා කියන්නේ ඔබ හරියටම හරි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් කන්න තියෙන හැම දෙයක්ම කන්න පටන් ගත්තා. එහෙම එකක්. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි නොකන දේවලුත් කන්න පටන් ගත්තා. මේ ඒ කාල සීමාව තුළ අර තියෙන සල්ලි ඔක්කොම වියදම් කරගෙන අපි ඒකට වැඩිපුර මේ නැඹුරුවක් දැම්මා. තව තියෙන රත්තරන් බඩු ටිකයි සියලුම දේවලත් උකස් තියලා තව මේ ඒ කියන්නේ මිනිස්සුන් ඒ ඇත්තටම මේ සංකල්පය ටිරේෂා ඊටාම වැදගත් දෙයක්. මොකද අපේ රටේ දැන් අපි ඉස්සරහටත් කතා කරනවා මිනිස්සු තුළ මේ මුදල් හැසිරවීම පිළිබඳව කියන දැනුම කියන එක නම් ඊටාම අල්පයි. අපි ඒක ඉස්සරහට කතා කරනවා. මම අද ඔබට පැහැදිලි කරලා දෙනවා ඇත්තටම. අනිත් එක තමයි දැන් විශ්වයට ස්තුති වේවා කිව්වට අපිට මුදල් ලැබෙන්නේ නැහැ ටිරේෂා. අනිත් එක මේ අපි ඒක මහන්සි වෙන්න ඕනේ. ඒක උපයන්නට ඕනේ. අපිට වෙලා තියෙන්නේ අපේ ඉපයීමට අනුවද අපි වියදම් කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. අපි උපයන මුදලට අනුවද අපි වියදම් කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් පහුගිය කාලේ කොවිඩ් කාලය තුල සහ ඉන් පස්සේ අපේ රටේ ඇති වුණු විවිධ ආර්ථික අර්බුද හමුවේ පෝලිං වල ඉද්දී ගොඩක් අයට තේරුණා ඇත්තටම අපි ඉතිරි කරලා තිබ්බනම් කොච්චර දෙයක්ද. අනිත් එක තමයි මේ ඒ විතරක් නෙමෙයි ආහාර දැන් මිනිස්සු වගා කරන්න පටන් ගත්තා. ටිරේෂා දැන් අද වෙද්දී අපේ රටේ පොල් ගෙඩියක මිල එළව පොල් පෙනෙන තරමට වැඩි වෙලා තියෙනවානේ. දැන් අපි අර සකසුරුවම ගැන කතා කරද්දී ওই භෞතික සම්පත් එක්ක අපේ රටේ වගා නොකළ ඉඩම් කොච්චර තියෙනවද? එතකොට ඇයි අපි මේවා වගා කරන්නේ නැත්තේ? ඇයි අපි අර කාලය තුල දැන් අපි මහන්සි වුණා. දැන් අපි දැන් ආපහු යථා තත්ත්වයටපත් වෙද්දී අපි ක්‍රමානුකූලව ඒකෙන් ඉවත් වෙනවා. එතකොට අපිට ඇයි අපේ ගෙදරක පොල් ගහක් හිටව ගන්න බැරි?
අපේ ගෙදර පරිභෝජනය සඳහා මේ අපිට පුළුවන් ඒ දේ කරන්න. අපිට ගෙදර මඤ්ඤොක්ක ගහක් හිටව ගන්න බැරි ඇයි? එහෙම කරනවා මිනිස්සු දැන් කරනවා. දැන් අපි පහුගිය කාලවකවානුව තුළ අර උගත් පාඩම් එක්ක මිනිස්සුන්ට ගොඩක් තේරලා තියෙනවා. ඒක නිසා දැන් අර සකසුරුවම කියන එක සහ ඉතිරි කිරීම කියන එක අර පිරිමැස්ම කියන එක හොඳටම ඇවිල්ලා තිනවා. මොකද අපි දන්නවා මේ ටිරේෂා මේක අපේ ගෙදර ඉන්න අම්මා හාල් මිටක් මේ හැමදාම හාල් මිටක් අරන් තිබ්බා. මේක සරල කතාවක් 25 වෙනිදාට වැටුප් හම්බෙනවා නම් 20 වෙනිදා ඉඳලා ටිකක් අමාරුයි ජීවත් වෙන්න. ඕනම කෙනෙක්ට. අනිත් එක තමයි ඉස්සර තිබ්බනේ අර අගහිඟ කියලා ඒ කියන්නේ කන්නේ කන්නයක් තුල හිගයක් නැතුව මිනිස්සු ජීවත් වෙන්න අටු මේ කුරහන් අටුවේ වී බිස්සේ වී ටික පරිස්සමෙන් තැම්පත් කරලා තිබ්බා ඉතිරි කරලා තිබ්බා අපේ මිනිස්සු. එතකොට අපිට ඉතිරි කිරීමේ පුරුද්ද මේ අර පිරිමැස්ම මුලින්ම අපිට අපේ ගෙදරින්ම අපේ අම්මා මේ අපේ මේ දෙමව්පියෝ තමයි අපිට මුලින්ම හුරු කරන්නේ. මේක සමාජයට හුරු කරන්නේ. එතකොට ඒ හාල්මිට තමයි අපි අවසානයේදී අර නැති වෙද්දී නැවත ප්‍රයෝජනයට ගන්නෙ. එතකොට දැන් අපි ඉස්සරහට කතා කරමු ටිරේෂා මේ මුදල් කියන එක අපි වියදම් කරන්නේ ආයෝජනය කරන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධව තවදුරටත් වැඩිපුරම. ඒක නිසා මේ ආකල්පමය වෙනස අපි කියන්නේ මේ වගේ වැඩසටහනකින් ආකල්පමය වෙනසක් ඇති කරගන්න ඇත්තටම අපි අපේ රටේ මේ සකසුරුවම ගැන කතා කරද්දී මුදල් විතරක් නෙවෙයි මානව සම්පත භෞතික සම්පත මේ සියල්ලම මේ සකසුරුවමින් ඉදිරියට ගෙන යාම තුළ පෞද්ගලිකව සහ රටක් හැටියට අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. කොටස් තුනක් කතා වුණා. මෙතන මං හිතන්නේ මේ කියන භෞතික සම්පත, මානව සම්පත සහ මූල්‍යමය වශයෙන් අපි මේ සම්පත් කොහොමද හරි විදිහට මේකට තව වචනයක් කළමනාකාරණය. අපිට මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන් කළමනාකරණය කිරීම කියන එක. ඉතින් අර මං කියවනේ සකසුරුවම සහ ලෝභකම කියලා කියන්නේ දෙකක්. ඒ නිසා අපි මේක හඳුන ගන්න ඕන, මේක පැහැදිලි කර ගන්න ඕන. කොහොමද ඇත්තටම අපි සකසුරුවම් කරගන්නේ? අපිට ලැබෙන වේතනයක් හොල්වා සමහරක් විට මාසික වේතනයක් ලැබෙන කෙනෙක් වෙන්නට පුළුවන් ඔබ. සමහරක් විට එහෙම නැතුව ඔබට දිනපතා යම්කිසි පුංචි මුදලක් අතර ලැබෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් විදිහට සමහරක් විට ඔබට එහෙම ගැටලුවක් නැතුව මාසෙකට ඔබට ශුද්ධ ලාභයක් ලැබෙන කෙනෙක් වෙන්න පිළිවන්. මේ කොහොම කෙනෙක් වුණත් සකසුරුවම නැත්තම් අපි සියල්ලම වරද්ද ගන්නවා. ඒ නිසා අපි හරියට දැනුවත් වෙලා මං හිතන්නේ ජීවිතේ ඕනම කෙනෙකුට ඒක අර මං කිව්ව කොටස් තුනේම එහෙම නැත්නම් තල තුනම නියෝජනය කරත් ඒ ඕනම කෙනෙකුට හැම කෙනෙකුටම හරිම වැදගත් වෙන කාරණාවක් තමයි මේ සකසුරුවම සහ පරිස්සම අර පිරිමැස්ම මේ ඕන වචනයක් අපිට පුළුවන් භාවිත කරන්න. ඉතින් ඊළඟට අපි කතා කරන්නට ඕන මේනක මහත්මයා මේ මූල්‍ය සාක්ෂරතාව. මං හිතන්නේ මේ කතා බහේ වැදගත්ම කාරණාවක් තමයි මේ මූල්‍ය සාක්ෂරතාව. දැන් කලිනුත් කියවුණා මේනක මහත්මයාදී අපේ රටේ බොහෝ දෙනෙකුට මේ මූල්‍ය සාක්ෂරතාවය කියන මට්ටම හරිම අවමයි කියලා. පැහැදිලිවම. දැන් ටිරේෂා ඇත්තටම ලංකාව ගත්තාම සාක්ෂරතාවය අකුරු කියවීමේ ලිවීමේ හැකියාව අපි කියනවා 98ක් කියලා. ඔව්. ඒ තරම් අපේ රට ඇත්තටම උගත් බුද්ධිමතුන්ගෙන් පිරිච්ච සහ මේ ඊටම ඒ කියන්නේ අපි ඉන්දියාවටත් වඩා ඉහළ තැනක ඉන්නේ අපි ඒක දන්නවා. දැන් ඊට පස්සේ නූතන තාක්ෂණය ගත්තාම පරිගණක සාක්ෂරතාවය කියලා අලුතෙන් එකක් ඇවිල්ලා පරිගණක පිළිබඳ දැනුම. ඒකට පරිගණක හැකියාවත් දැන් කොහොම හරි අපිට කලින් වැඩිහිටි පරම්පරාවත් අපිට වඩා හොඳට දැන් ඒක කරනවා. ඒ කියන්නේ පරිගණක භාවිතය, අන්තර්ජාල භාවිතය, සමාජ මාධ්‍ය භාවිතය මේ සියල්ලම ඉතාම හොඳින් කරනවා. මේක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. නමුත් අපි දැන් මේ අද මේ 100 වෙනි සකසුරුවම් දිනේ පිළිබඳවත් අපි මේ දිනේ අලලා මේ කතා කරන්නේ අපිට නැත්තේ මූල්‍ය සාක්ෂරතාවය. ඒ කියන්නේ මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා. කියන්නේ මටත් මගේ පවුලේ අයටත් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා මුදල් ඉපයීමට. කියන්නේ මුදල් හොයන්න ඕනේ අපි. මුදල් නිකන් අපේ ගාවට එන්නේ නැහැ. මුදල් අපි හොයන්න ඕනේ. ඊට පස්සේ ඒ හොයන මුදල් අපි වියදම් කරන්නත් දැනගන්නට ඕනේ. ඔව්. දැනගන්නට ඕනේ. ඊට පස්සේ ඒ මුදල් අපි හොයන මුදල ඉතිරි කරන්නත් අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. ඊට පස්සේ ඊළඟට වැදගත් කාරණාවක් තමයි ණය ගන්න.
දැන් මේ අපි ණය ගන්නවනේ අපි ඒක ගැන කතා කරමු ඉස්සරහට. ණය ගන්න. ඊළඟට තමයි ආයෝජනය කරන්න. මේ කරුණු 5. ඒ කියන්නේ මුදල් උපයන්න, ඒ වගේම මුදල් වියදම් කරන්න, ඊට පස්සේ මුදල් ඉතිරි කරන්න, ඊට පස්සේ ණය ලබා ගැනීම සඳහා ණය කියන එක වරදක් නෙවෙයි. ණය ලබා ගන්න පුළුවන්. ඒක පුද්ගලිකව හරි ආයතනික වශයෙන් හරි අපිට ණය ලබා ගැනීමේ අවශ්‍යතාව මතුවෙනවා. ඒතකොට මේ ණය ගන්න විදිහ සහ ඒ ණය ගෙවන විදිහ තමයි අපි මේ සකසුරුවමින් කළ යුතුයි කියන එක කතා කරන්නේ. ඒතකොට ණය ඊට පස්සේ ඊළඟට තමයි ආයෝජනය කිරීම. මුදල් ආයෝජනය කරන්නට ඕනේ. ඒකට මේ කරුණු 5 පිළිබඳ තියෙන දැනුම සහ හැකියාව තමයි අපි මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. එතකොට ගොඩක් අයට මුදල් උපයන්න පුළුවන්, හැබැයි වියදම් කරන්න දන්නේ. සමහර අයට මුදල් උපයන්න බෑ, වියදම් කරන්න හොඳට පුළුවන්. ඒකට මේකට දැක්මක් නැහැ. අනිත් එක තමයි දැන් අපි හැම වෙලේම මැසිවිලි නගනවානේ. ගන්න වැටුප අපිට ඉතිරියක් නැහැ. එතකොට ඉතිරි කරන්න වෙලාවක් නැහැ. ඉතිරි කරන්න හරියට මුදලක් නැහැ. මේ වැටුප මදි. එතකොට කන්න බොන්න ගියාම අපිට ඉතිරි වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඔය වගේ අපේ අතර මැසිවිලි තියෙනවා. නමුත් ටිරේෂා ඒක වෙලා තියෙන්නේ එකක් තමයි අපි උපයන දැන් මං ඉස්සෙල්ලත් කිව්වා උපයන මුදලට සරිලන පරිදි අපේ වියදම් අපි සැලසුම් කරගන්නේ නැති එක. අනිත් එක තමයි පෞද්ගලික මූල්‍ය කළමනාකරන සැලැස්මක් නැති එක. දැන් මම ඔබට මේ කතා කරන්නේ මමත් කාලයක් ඒක අපි නොදැනුවත්ම ඒ කියන්නේ වියදම් කරනවා. දැන් අපිට පොතක් ගන්න ඕනේ වුණොත් එහෙම අතේ තියෙන හැම මුදලකටම පොත් ටික ගන්න බලන්න. දැන් නමුත් ඊට පස්සේ අපිට අවශ්‍යතාවයන් ගැන අපි හිතන්නේ නැහැ. ඒකින්ද මමත් මේක හොඳට කළමනාකරණය කරන්න පටන් ගත්තට පස්සේ හිතා ගන්න බැරි මුදලක් ඇත්තටම ඉතිරි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් මම ඔබට කියලා දෙනවා. ඒක නිසා මෙන්න මේ ඔබට තියෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම මුදල් උපයන්න විතරක් නෙවෙයි. මුදල් උපයන්නේ කොහොමද කියන එකත් අපි කතා කරමු. මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා කතා කරමු. ඊට පස්සේ මුදල් ඉතිරි කරන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. ඊට පස්සේ ණය ගන්න කොහොමද කියන එකත් අපි කතා කරමු. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා අපේ මුදල් අපි අනාගතය වෙනුවෙන් අපි කොහොමද ආයෝජනය කරන්න කියන එකත් දැනගන්න. මෙන්න මේක තමයි අපේ මූල්‍ය සාක්ෂරතාවය කියන එක පිළිබඳව තියෙන දැනුම සහ හැකියාව කියන එක කතා කරන්නේ. මම හිතන්නේ බොහොම වටින කාරණාවන් කිහිපයක්ම එතනදී ඉස්මතු වුණා. විශේෂයෙන්ම අර අපි ඇත්තටම මුදලක් අතට ගත්තට පස්සේ සමහරක් වෙලාවට අපට දැනෙන්නෙත් නෑ අපි කොහොමද ඒක වියදම් කරන්නේ කියලා. සමහරක් වෙලාවට අපි දැක්ක දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කරනවා දකින්න දෙයක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒක අපේ අවශ්‍යතාවයම නෙවෙයි. අවශ්‍යතාවයෙන්ම නොවුනත් අපිට සමහරක් වෙලාවට හිතෙනවා මෙහෙම කරත් හොඳයි, මේක ගත්තොත් හොඳයි, එහෙම නැත්නම් එයා කරන නිසා ඒක මටත් හරියයි. මෙන්න මේ විදිහට හිතනවා. හැබැයි අපි හිතන්නේ ගොඩක් වෙලාවට මේ අපට ලැබෙන වේතනය සහ තව කෙනෙකුට ලැබෙන වේතනයත් එක්ක ඒක සමාන නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒ අවස්ථාවේ ඉන්න ආර්ථික මට්ටම එහෙම නැත්නම් අපේ පවුලේ ඇතුලේ අපට ලැබිලා තියෙන වගකීම් එක්ක අපිට මේක දරන්න පුළුවන් කමක් ලැබෙයි. අපි හිතන්නේ අපි කල්පනා කරන්නේ. හැබැයි සමහරක් වෙලාවට මේ සියලුම දේ කරාට පස්සේ වුණ අපිට මතක් වෙනවා අපිට තව වගකීම් ගොඩක් තියෙනවානේ. එහෙම නැත්නම් තව අපිට ඉතිරි වෙච්ච වැඩ ගොඩක් තියෙනවානේ. ඒව අපිට අත්‍යවශ්‍ය කාරණා සමහරක් වෙලාවට. හැබැයි අපි ඒ වෙනකොට ප්‍රමාද වැඩි. මේනක මහත්මයා අපි ඔය තැනදී මං හිතන්නේ සෑහෙන අර්බුදයකටපත් වෙනවා. එතනින් එහාට අපි මොකද්ද කරගන්නේ කියලා. දැන් ඔබතුමා අර මං කැමතියි ඒ ටික ලස්සනට පැහැදිලි කරගෙන ආපු හින්දා අපි ඒ ටිකත් ඔය විදිහටම පැහැදිලි කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. ටිරේෂා ඔබ හරියටම හරි. මේ ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි කල්පනා කරනවා දැන් ඔය කිව්වට ඕක කරන්න පුළුවන්. ඒකනේ එන්නේ ඉස්ලාම අපිට එන්නේ ඍණාත්මක අදහසක් ඇත්තට. මේක කරන්න පුළුවන්ද කියන කතාව. නෑ ඇත්තටම මේක කළ හැකි. ඔබට කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන් මේක. දැන් ටිරේෂා අපි ඇත්තටම අතීතයේ අපි ටිකක් අතීතයට අපි ගියොත් එහෙම එක ගෙදරක දරුවෝ සාමාන්‍යයෙන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ විස්තෘත පවුලක්. එතකොට මේ පවුලක් තුල ගත්තාම ඒ අම්මලා තාත්තලා මේ පවුල හැසිරුණු ආකාරය මං හිතන්නේ අපිට අද PhD එකක්වත් කරන්න පුළුවන් හොඳ පරිශ්‍රණයක් ඒ ඔවුන්ගේ දැනුම. මොකද ඒ දරුවෝ 15 දෙනෙක් කොහොමද 10 දෙනෙක් කොහොමද හැසිරුවේ කියලා අද දරුවෝ එක පවුලක 2යි 3 දෙනයි ඉන්නේ. වැටුප අත්තට ගත්තට පස්සේ අම්මට හරි තාත්තට හරි පවුලේ ප්‍රධාන දෙන්නට හිතෙනවා
දරුවන්ට ආස දෙයක් ගෙනියන්න. ඒ වගේම දරුවන්ගේ බැංකු පොත්වල කීයක් හරි ඉතුරු කරන්න අනාගතය වෙනුවෙන්. මොකද දරුවන්ට ඉස්සරහට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍යතාවය නිසා. මම කියන්නේ ඇත්තටම ඔබට පුළුවන් නම් හොඳ පෞද්ගලික මූල්‍ය කළමනාකරන සැලැස්මක් හදාගන්න. දැන් අපිට පුළුවන් ඔබ රජයේ හෝ පෞද්ගලික හෝ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ මාසිකව ඔබට යම්කිසි මුදලක් වැටුපක් හැටියට ඔබට ලැබෙනවා. ඒකට මේ ලැබෙන මුදල සමහරක් වෙලාවට ඔබට මාසයක් තුල තමන්ගේ කාර්යයන් කරගෙන යාමට අපහසු වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපිට පුළුවන් ඊට අමතරව ඔබේ තියෙන මොනවා හරි හැකියාවක් ප්‍රයෝජනයට අරගෙන ඔබට අමතර ආදායමක් මේ සම්බන්ධව හොයාගන්න. දැන් සමහරක් වෙලාවට පුළුවන් ඔබට ඇඳුම් මහන්න පුළුවන්. ඊට අමතරව ඔබට චිත්‍රයක් අඳින්න පුළුවන්. ඒ වගේ බොහොම සරල දෙයක් කරගෙන අපිට පුළුවන් මේ මුදල් ඉපයීම කියන එකේදී ඔබේ ඒ කියන්නේ ඔබේ පවුලට අවශ්‍ය වන අවශ්‍ය ප්‍රමාණයට මුදල් ඉපයා ගන්න. දැන් අපි ඕනෑවට වඩා මුදල් පස්සේ හඹාගෙන ගියොත් එහෙම ඇත්තටම අපිට අනිත් පැත්තේ ජීවිතයක් නැති වෙනවා සමහරක් වෙලාවට. දැන් ටිරේෂා අර කියනවානේ මුදල් වලට කරන්න බැරි දේවල් තියෙනවා. ඒක මම හැම වෙලෙම කියන කතාවක් තමයි. දැන් මුදල් වලට කරන්න බැරි දේවල් තියෙනවා. අපිට සල්ලි වලට හොඳ සුඛෝපභෝගී ඇඳක් ගන්න පුළුවන්. නමුත් අපිට හොඳ නිින්දක් ගන්න බෑ. අපිට නිින්දක් ගන්න බෑ. අපිට පුළුවන් ලෝකේ තියෙන ඕනෑම සල්ලි වියදම් කරලා ගන්න පුළුවන් හොඳ මේ පොතක් අපිට දැනුම ගන්න ඕන මිලක් වියදම් කරලා ගන්න පුළුවන්. නමුත් අපිට දැනුම කියන එක සල්ලි වලට ගන්න බෑ. අපිට ගන්න පුළුවන් තට්ටු 10ක 15ක නෙවෙයි ඊට වඩා ගයක් වුණත් ගන්න නිවසක් ගන්න පුළුවන් අපිට. නමුත් සල්ලි දීලා ගන්න පුළුවන්. නමුත් ඒක ගෙදරක් කරන්නේ අපි කරන්නට ඕනේ. ඒකින්ද මුදල් වලට කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා අපි මුදල් පස්සෙම යන්නේ නැතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි ගියොත් අපිට පුළුවන් අපේ ජීවිතේ ඊටාම හොඳ තැනකට යන්න. දැන් මේ අතීතයේ ඒ කියන්නේ අපිට අතීතයේ තිබ්බ සම්පත් නෙවෙයි අද සම්පත් ප්‍රමාණය වැඩි. කියන්නේ ගොඩක් සම්පත් සහ අවස්ථාවන් ගත්තාම අවස්ථාවන් වැඩි. ඒ කියන්නේ අවස්ථාවන් තියෙනවා ගොඩක් තියෙනවා. ඒකින්ද අපිට මේ දේවල් එච්චර අපහසුතාවයක් නැහැ. ඒක නිසා ඔබට ලැබෙන මුදල ඉස්සෙල්ලාම ඔබ තීරණය කරගන්න. ඔබේ පවුලේ එක්කෝ ප්‍රධාන අම්මටයි තාත්තටයි පවුලේ ප්‍රධාන දෙන්න උපයන මේ සම්පූර්ණ මුදල මාසිකව ඔබ හරියටම දැනගෙන ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා ඊළඟට ඒක වියදම් කරන්න. දැන් ටිරේෂා 3 දෙනෙක් ඉන්න ගෙදරක මං හැම වෙලේම කියනවා තට්ටු 3ක ගෙදරක් ගැහුවට වැඩක් නෑ. ගෙදර හොල්මන් කියලා කියනවනේ ඊට පස්සේ. ඒ කියන්නේ අර ඒක තමයි අපි සකසුරුවම ගැන හිතන්නේ නෑ. ජීවිත කාලෙම ගෙදර හදනවා. නමුත් ගෙදරක් හැදෙන්නේ නෑ. නිවසක් හැදෙන්නේ නෑ. ඒ නිසා අපි මේවා හිතන්නේ නෑ. ඉතින් අපි ණය ගන්නවා, අරගෙන ගෙවල් හදනවා, ඊට පස්සේ වැටුප ගෙවනවා, ඊට පස්සේ අවසානයේදී ජීවත් වෙන්න ප්‍රමාණය මදි. මෙන්න මේ දේවල් අපි දැන් පස්සේ තමයි අපි හිතන්නේ. ඒ වෙලාවේ අපි හිතන්නේ නෑ. දැන් අර ඒකයි කියන්නේ ණය ගද්දි අපි හිතන්නේ නෑ. ණය ගන්නවා. නමුත් ණය ගෙවන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරලා නෙවෙයි ණය ගන්න. ඒතකොට ණය ගෙවද්දි ටිකක් අපහසුව දැනෙනවා. ඒක හරියට සැලසුම් කරලා ගත්තා නම් හරි. ඒක නිසා ඔබට ලැබෙන ආදායම තුල ඔබේ වියදම් සීමා කරගන්න. ඒ කියන්නේ ඔබට රුපියල් උදාහරණයක් හැටියට 1000ක් ලැබෙනවා නම් ඔබ රුපියල් 1000ම වියදම් කරන්නට එපා. ඒක අපි දන්නවා. ඔබට රුපියල් 1000ක් ලැබෙනවා නම් ඔබ ඒකෙන් රුපියල් 750ක් වියදම් කරන්න බලන්න. ඊට පස්සේ ඔබට පුළුවන් රුපියල් 250ක් තියෙනවා. රුපියල් 50 ගානේ හරි මම මේ උදාහරණයක් කියන්නේ. ඔබට පුළුවන් ඉතිරි කරන්න. ඔබට පුළුවන් බැංකුවක ඉතිරි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර වෙනම අම්මට හරි වැඩිහිටියෙක්ට හරි දෙන්න පුළුවන් මුදල් ටික මේක අරන් තියන්න කියලා. ඒ වගේ අපිට පුළුවන් ඉතිරි කිරීම අපිට ප්‍රගුණ කරන්න. ඊට පස්සේ ඒ කියන්නේ අපි මේ ඉතිරි කරපු මුදල් ඊට පස්සේ අපි ආයෝජනය කරනවා. ටිරේෂා ටිකක් හිතලා බලන්න. ලෝකේ ධනවත්ම පුද්ගලයා දැන් අපි මේ දවස්වල කතා කරනවා එලොන් මස්ක් කියන මේ අපූර්ව ව්‍යවසායකයා ගැන. දැන් අපි ඔවුන් ගැන කතා කරනවා. ස්ටිව් ජොබ්ස්ද මේ ලෝකේ ඉන්න මේ ප්‍රබලයෝ ගැන අපි කතා කරනවා. එයාලටත් තියෙන්නේ අපිට ලැබෙන මේ පැය 24ම තමයි.
අපිට මේ දවසකට ලැබෙන විනාඩි 1440 පමණයි. අපිට ලැබෙන තප්පර ගානම පමණයි. එතකොට ඇයි ඔවුන් අපිට වඩා දුක් විඳලා තමයි එතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔවුන්ගේ ජීවිත කතා අපි බලවුවොත් එහෙම අපිට වඩා ගොඩාක් දුක් විඳලා තමයි ඒ කිසිම කතාවක් මම හිතන්නේ සුන්දර නැහැ. සුන්දර නැහැ. අසුන්දරයි. ඇත්තටම සමහරක් වෙලාවට තනියෙන් විශාල දුක්ඛන්දක් විඳලා තමයි ඔවුන්ගේ මේ නව අදහස් ප්‍රතික්ෂේප වෙලා සෑහෙන ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා මානසිකව වැටිලා එහෙම ආපු කට්ටිය. එතකොට අපි එහෙම නෑ ඇත්තටම. නමුත් බලන්න ඔවුන් ගිහිලා තියෙන දුර ඇයි අපිට යන්න බැරි? ඇයි අපිට ඒ විදිහට හිතන්න බැරි? නේද? අපිට යන්න පුළුවන්. අර අපි හිතන විදිහ තමයි වෙනස්. ටෙරේසා අපි මේක දැන් ඔය සකසුරුවම ඇහුව ගමන් ඔය කිව්වට ඔය ඉතුරු කරන්න බෑ කියන අදහසම නැවත ඔබට ඍණාත්මක ඔලුවට එනවා. අපි ඒකයි අර කලිනුත් කතා කරේ. ඒක නිසා අපිට පුළුවන් අන්න අපි ඉතිරි කරගත්ත මුදල අපි යමක් ඉතිරි කරගෙන අපිට ඒක ආයෝජනය කරන්න. අපිට ඉඩමක් ගන්න, එහෙම නැත්නම් වෙනත් අපිට අවශ්‍යතා තියෙනවා ඒවා ගන්න අපිට යොමු කරගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කාරණා ටික අපි හරියට සැලසුම් කරගෙන ඉස්සරහට යනවා නම් ඇත්තටම පුළුවන් ඒ මුදල් ටික සකසුරුවමින්ම ඒ කියන්නේ අර පිරිමැස්මින්ම ආරක්ෂා කරගන්නට ඕනේ අපිට යන්න. හොඳයි. ඉතින් මේ විදිහට අද දවසේදී අපි මේ සකසුරුවම පිළිබඳව සකසුරුවමට හුරු වෙමු කියන මාතෘකාව සම්බන්ධයෙන් ලෝක සකසුරුවම් දිනය නිමිති කරගනිමින් තමයි මේ කතා බහ අරගෙන යන්නේ. මේ කාරණාවන් පිළිබඳව අද දවසේදී කතා බහ කරන්න අපිට සමගින් සම්බන්ධ වෙන්නේ ලේඛක මනෝවිද්‍යා පුහුණු උපදේශක බාහිර කතිකාචාර්ය මේනක හර්ෂාන් දසනායක මහතා. ඉතින් එතුමා තමයි අපිට මේ කරුණු කාරණාවන් පැහැදිලි කරන්නේ. ඔන්න දැන් තමයි මං හිතන්නේ අපේ කතා බහේ බොහොම වැදගත්ම තැනට එන්නේ. මොකද දැන් කෙනෙක් අර කලින් ඉඳලා මහගෙන ඉඳලා දැන් අපි කලමනාකාරීත්වයේ පිළිබඳව එහෙම නැත්නම් අපි කොහොමද මේ කියන සකසුරුවම පවත්ව ගන්න මේ ආදී වශයෙන් මේ වචනවල තේරුම් මොනවද මේ හැමදේම අපි කතා කරා. හැබැයි මේනක මහත්මයා අපි තාම කිව්වේ නෑ කොහොමද ඇත්තටම පෞද්ගලික විදිහට ගත්තාම මේ මූල්‍ය කලමනාකාරීත්වය අපි ඇති කරගන්න ඕනේ කියලා. මම හිතන්නේ හැමෝම බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් ඇති මේ ප්‍රශ්නෙට උත්තර ලැබෙනකම්. ඔව්. ටිරේෂා ඇත්තටම මේ සාකච්ඡාවේ ඉතාම වැදගත් කොටස තමයි මම හිතන්නේ මේ කියලා මම හිතන්නේ. දැන් කෙනෙක් මේ වැඩසටහන අසන බලන කෙනෙක්ට ඇත්තටම හිතෙනවා මම මෙතෙක් කාලයක් ඇත්තටම මම මේ මුදල් මගේ පෞද්ගලික මූල්‍ය කළමනාකරණය පිළිබඳ මම අවබෝධයක් ලබා ගත්තේ නැහැ. ඒ නිසා මට අවශ්‍යතාවය තියෙනවා ඇත්තටම ඉදිරියේදී මේ සකසුරුවම කියන සංකල්පයත් එක්ක සකසුරුවමට හුරු වෙමින් මගේ ජීවිතේ කළමනාකරණය කර ගැනීම සඳහා. ඒකෙදි මම එකක් කියන්නට ඕනේ අර අපි කලින් සඳහන් කරා වගේම ඇත්තටම ඔබ සකසුරුවම පිළිබඳ සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම මූල්‍ය කියන සාධකයේ පමණක් නෙවෙයි අර භෞතික සහ මානව සම්පත කියන සාධක දෙකත් හොඳට කළමනාකරණය කර ගනිමින් විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ මුදල් කියන සාධකය ඔබට වැදගත් වෙන නිසා අපි සාමාන්‍යයෙන් මේ ජාත්‍යන්තර සකසුරුවම් දිනයට හැමෝටම කියන්නේ ඉතිරි කරන්න කියලා. ඉතිරි කරන්න කියලා කියන්නේ. ඒතකොට දැන් අපි කිව්වා දැන් ඉතිරි කරනවා වගේම මුදල් වියදම් කරන්න ආයෝජනය කරන්න මුදල් උපයන්න ණය ගන්න අපිට තියෙන දැනුම අවශ්‍යයි කියලා. ඔබ පෞද්ගලිකව ඇත්තටම ඔබට මෙතෙක් ඔබ කිසිම ඔබට අදහසක් නැත්තම් මේ සම්බන්ධව අංක එකට ඔබ කරන්නට ඕනේ ඔබට ලැබෙන මුදල් ටික ඔබ සටහන් කරගන්නට ඕනේ. දැන් අද ටිරේසා නවීන තාක්ෂණය අනුව මේකට තියෙනවා අපිට නොමිලේ අපේ දුරකථනයට දාගන්න පුළුවන් ඇප් පවා තියෙනවා අලුත් තාක්ෂණය අනුව. ඔබට එසේ බැරි නම් ඇත්තටම ඔබ ලියන්න කියලා. මම ඔබට කියනවා ඔබට රුපියලක් හරි වියදම් වෙනවා නම් ඒක ලියන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගණන් ගන්න නැහැ රුපියලක් කියන එක. අපි සමහර බිම වැටුනොත් එහෙද ගන්නේ නැහැ. නමුත් ඔබ බිම වැටුනොත් බොහොම ගෞරවනීය ලෙස ඒක හින්දා ගන්න. එකක් තමයි මුදල් වලට ඔබ ගරු කරන්නට ඕනේ. මුදල් අපේ ගාවට එන්න නම් අපි මුදල් වලට ගරු කරන්නට ඕනේ. ඒක නිසා ඒක නිකන් අර ඔබ කිව්වා වගේ මර ලෝභකමක් නෙවෙයි. නිකන් අර සමාජයෙන් ඒකට ඔබව කොන් කරයි. නමුත් ඒකේ වටිනාකම ඒ කියන්නේ සමාජයේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැති අයට ඔබට මේ විවිධ කාරණා කියයි. නමුත් අනිවාර්යයෙන්ම ඒ රුපියල පවා ලියන්න. මොකද ඒක තමයි වටින්නේ. දැන් ව්‍යාපාරයක් කරද්දී විරේෂා අපි රුපියලක් ගැන සලකන්නේ නැතුව එහෙම නැත්නම් අපි ඒ කඩේ බඩු කිරද්දී
ටිකක් සීනි ටිකක් වැඩිපුර දැම්මොත් එහෙම හාල් ටිකක් වැඩිපුර දැම්මොත් එහෙම ওই වැඩිපුර ටික තමයි ලාභේ ඒ ව්‍යවසායයේ. ඒක නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි පෞද්ගලික මූල්‍ය කළමනාකරණයේදී ඔබට ලැබෙන මුදල් ටික ඔබ සටහන් කරගන්න. ඒ වගේම ඔබට යන වියදම් ටික දෛනිකව ලියන්නට ඕන. මේක කරන්නත් වෙලාවක් නැහැ කියයි. නමුත් පොඩි වෙලාවක් යන්නේ. වෙලාවක් නැත්තම් අලුත් තාක්ෂණික ක්‍රම ශිල්ප තියෙනවා. මම අර කිව්වා වගේ ඇප් එකක් එහෙම ඔබට පුළුවන් මේ ජංගම දුරකථනයේම මේක හදාගන්න. අනිවාර්යයෙන්ම ඔබ මේ ටික සටහන් කරගන්න. සටහන් කරගෙන ඔබ ඊළඟ මාසයේදී ඔබ එක මාසයක් පුරාවට මේක කරන්න බලන්න. ඔබට හිතෙන්නේ නැහැ අනවශ්‍ය වියදමක් කරන්න තිරේෂා. අනවශ්‍ය වියදමක් කරන්න කවදාවත් හිතෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔබ මේ අපි ඊළඟ මාසෙට යද්දී ඔබ දන්නවා මේ මාසේ ඔබ ප්‍රවාහන කටයුතු සඳහා කොච්චර වියදම් කරලා තියෙනවද? ඔබ ආහාර සඳහා කොච්චර වියදම් කරලා තියෙනවද? ඔබ අනවශ්‍ය ලෙස අනවශ්‍ය කාර්යයන් සඳහා කොච්චර වියදම් කරලා තියෙනවද? ඔබට අසනීප සඳහා කොච්චර වියදම් වෙලා තියෙනවද කියලා හොඳට මාසයක් පුරා අපිට මේක විශ්ලේෂණය කරද්දී එනවා. ඊළඟ මාසයේදී ටිරේෂා අනිවාර්යයෙන්ම අපි අර අනවශ්‍ය වියදම අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ. ඔබ කරලා බලන්න මම මේ කරන කෙනෙක් සහ කරපු කෙනෙක් කරමින් යන කෙනෙක්. ඒක නිසා මේක මම අත්දැකලා තියෙනවා. මට හිතෙන්නේ නැහැ අපි ගිය මාසේ ප්‍රවාහන කටයුතු සඳහා මම මෙච්චර මුදලක් වැය කරලා තියෙනවා. මම ඒක ටිකක් අඩු කරන්න පුළුවන්. සමහර විට මේක මාස 3-4ක් යද්දී Tamanටම කියලා වාහනයක් ගන්න පුළුවන් බාහිර ප්‍රවාහන කටයුතු වලට ගියාම. ඔබට හිතේ. එතකොට අන්න ඒ වගේ මාසයක් පුරාවට ඔබ ලියලා බලන්න මේක. අනිවාර්යයෙන්ම ඔබ ඊළඟ මාසය තුළ මේක ලියද්දී පෙර මාසය පිළිබඳ හොඳ අත්දැකීමකින් යුතුව ඔබේ අනවශ්‍ය වියදම් ටික අනිවාර්යයෙන්ම කපා හරිනවා. කපා හැරලා ඔබට ඊට පස්සේ ඔබට හිතෙනවා යම්කිසි මුදලක් ඉතිරි කරන්න. ඔබට මුදල් කෙරෙහි යම්කිසි ආකර්ෂණයක් ආසාවක් ඇති වෙනවා ඇත්තටම. ඒකට කියන්නේ තණ්හාවක් නෙවෙයි. තණ්හාවක් නෙවෙයි. ඒ කියන්නේ Tamanට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ ජීවිතය Tamanට අවශ්‍යතාවයට මුදල් ඔබට අවශ්‍ය බව ඔබට වැටහෙනවා. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා අන්න ඒ ලියපු ලේඛනයත් එක්ක ඊළඟ මාසෙට ගිහිල්ලා පෙර මාසයේ විශ්ලේෂණය කරලා ඔබේ වියදම් ටික අඩු කරගන්න. ඔබට එකපාරටම එකවරම ඔබට මහා ලොකු දේවල් මිලදී ගන්න ආයෝජනය කරන්න ඔබේ මුදල් යන්න බැරි වෙයි. හැබැයි නිවැරදි තැන ආයෝජනය කරන්න. නිවැරදි විදිහට ආයෝජනය කරන්න. හරිද? වැඩි පොලියක් බලාපොරොත්තු වෙන්නේ නැතුව හරි. ඔව් දැන් ගොඩක් වෙලාවට ඔතන ඔය ලොකු ගැටලුවක් තියෙනවා මේක මහත්මයා. ගොඩක් වෙලාවට දැන් දුක් මහන්සි වෙලා පුළුවන් තරම් අපි ඉතිරි කරගෙන එහෙම නැත්නම් මුදලක් කොහොම හරි අපි කොටසක් ඉතිරි කරගන්නවා. ඊළඟට ඔන්න ඔතන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකද දැන් ගොඩාක් වෙලාවට අපි දකිනවා වංචාවන් වලට හසුවීම කියන එක සෑහෙන්න මං හිතන්නේ කොළඹ ප්‍රදේශයට වැඩිය මං හිතන්නේ ග්‍රාමීය අපේ ගොඩාක් ජනතාවගේ මුදල් මේ විදිහට මේ වංචාකරුවන්ට හසුවීම නිසා ආයතන හරහා පුද්ගලයන් හරහා ගොඩාක් වෙලාවට මේ වගේ ගැටලුවලට ප්‍රශ්නවලට ගොඩ දෙනෙක් මුහුණ දෙනවා. මං හිතන්නේ මේ වෙලාවේ සමහරක් විට අහගෙන ඉන්නවත් වෙන්න පුළුවන් එහෙම කෙනෙක්. ඉතින් මං හිතන්නේ මේ අර අපිට සමහරක් වෙලාවට ඔතන තමයි මං හිතන්නේ තණ්හාව තියෙන්නේ. තණ්හාව තියෙන්නේ. ඒක හරි. ඔව්. අපි දන්නවා මේ අතීතේ ඉඳලා ආවට පස්සේ කියන්නේ වැඩිපුර මේ ඒ කියන්නේ පොලියක් ගෙවන්නේ කොතනද? එතෙන්න එකතු වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට ඒ කියන්නේ අර මුදල් කියන දේ එකපාරටම වැඩි කරගන්න ලොකු ආසාවක් තියෙනවා. එතෙන්න යන්න එපා. ඒකයි අපි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් එතන තියෙන්නේ ඇත්තටම මුදල් කෙරෙහි තියෙන අපිට ඒ කියන්නේ අපේ මුදල් එකවර අපිට වැඩි කරගන්න. එහෙම ඒ කියන්නේ අපි හරි මූල්‍ය කළමනාකරණයක් දන්නවා නම් අපි ඇත්තටම සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. ඒකනේ මූල්‍ය සාක්ෂරතාවයක් නැහැ කියලා අපි කියන්නේ. දන්නේ නැහැ. මෙයාලා රැවටෙනවා. එතකොට එතෙන්න යනවා. මම කියන්නේ ඇත්තටම ඔබේ මුදල් ටික හරි තැනක ආයෝජනය කරන්න. ඒ කියන්නේ ඒකට මම කියන්නේ මූල්‍ය ආයතනයකම දාන්න කියලා. අපිට පුළුවන් අනාගත ආයෝජනයක් කරන්න ඒ සම්බන්ධව. ඒ කියන්නේ අපිට පුළුවන් ඉඩමක් මිලදී ගන්න. ඒ කියන්නේ රන් මිලදී ගන්න පුළුවන් අපිට. ඒවා අඩු වැඩි වෙන්නේ නැහැ කවදාවත්. ඒ වගේ ඒ කියන්නේ දෙයකට පොඩි දේවල් වලට අපිට යන්න පුළුවන්. මේ ඉස්සරහට. ඒ නිසා එවැනි ආයෝජන කරන එක වඩාත් හොඳයි. මම කියන්නේ අර ඔබ අනවශ්‍ය විදිහට මුදල් අර එකතු කරගන්න ගියොත් තමයි ඒ වගේ රැවටීම් වලට වෙන්නේ. එතෙන් යන්න එපා. ඔබට දැනේවි අර මම කියන විදිහට මේ මාසයක් පුරාවටම ඔබේ ආදායම් වියදම් ටික ලියාගෙන යද්දී ඔබට හොඳාකාරම දන්නවා. අනේ
මම මේක මීට කලින් කරා නම් මේ වෙද්දි කොච්චර මුදලක් මට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවද කියලා. ඇත්තටම ඔබට ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා ඒක ඔබේ විශ්‍රාමික ජීවිතය තුළ, ඒ කියන්නේ ඔබේ සැදෑ සමය තුළ ඔබට ඵලදායී ලෙස යොදා ගන්නට, ඔබේ දරු මුණුබුරන් සමග යොදා ගන්නටත් ඔබට අවකාශය සැලසෙනවා. ඒක නිසා අපි 1924 ඉඳලා සකසුරුවම පිළිබඳ අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අපිට ධර්මානුකූලව මේවා අපි සාකච්ඡා කරනවා, ධර්මය අපි අසනවා. මේවා ගැන අනන්ත අප්‍රමාණ අපිට මේ කියලා දීලා තියෙනවා. නමුත් අපි මේවා ප්‍රායෝගිකව යොදා ගන්නේ නැති ප්‍රශ්නේ තියෙන තිරේෂා. අපි අහනවා, අපි ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට පුළුවන්. ඒකයි මම කිව්වේ ලෝකේ ඉන්න ධනපතියාට තියෙන කාලයම තමයි අපිටත් තියෙන්නේ. ඔව්. එතකොට අපිට වෙනම කාලයක් නැහැ. එතකොට එයාට වඩා සම්පත් අපිට තියෙනවා. ඒකින්ද අපිට පුළුවන් අර පෙරට වඩා නැගිටලා ඉස්සරහට යන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ ආදායම් වියදම් ටික ලියන්න. ඔබේ ජීවිතේ ඔබට රුපියල් 1000ක් හම්බ වෙනවා නම්, ඔබ ඒ 1000න් රුපියල් 250ක් ඉතුරු කරනවා නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි. මම මේ උදාහරණයක් කියන්නේ. ඔබ ඒ රුපියල් 1000න් රුපියල් 500ක් ඉතිරි කරනවා නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි. ඔබ රුපියල් 1000ක් ඔබට හම්බ වෙලා රුපියල් 1250ක් ණය වෙනවා නම්, තවත් රුපියල් 250ක් ණය වෙනවා නම් ඔබේ අනාගතය සුරක්ෂිත නැහැ. ඔබ රුපියල් 1000ක් කරගෙන තවත් රුපියල් 500ක් ණය වෙනවා නම් ඔබේ අනාගතය සුරක්ෂිත නැහැ. ඒක නිසා මෙන්න මේක අවබෝධ කරගෙන ඔබේ මූල්‍ය සැලැස්ම හදා ගන්න. අද අනන්ත අප්‍රමාණ ණය ලබා දෙන ආයතන තියෙනවා. දිනකින් ලබා දෙනවා, දිනෙන් ගෙවන්නට ඕනේ. පැය 24න් දෙනවා, සතියෙන් ගෙවනවා, ඔන්ලයින් හරහා දෙනවා. නමුත් මේ දෙන හැම දෙයක්ම ගන්නවා. ඇත්තටම ගන්නවා. ඊට පස්සේ මංගාව තියෙනවා ටිරේෂා ඇත්තටම ලොකු ගොනුවක්. ඒ ගොනුවේ තනිකරම තියෙන්නේ ඔය ණය අරගෙන ඒ අයගේ කඳුළු කතා ටික. එක්ක දරුවෝ ටික එක්ක ළිඳට පැනලා මැරෙනවා. එහෙම නැත්නම් කෝච්චියට බෙල්ල තියෙනවා. ඒ වගේ බොහොම, ඒ කියන්නේ 160යි 200ක විතර පොලියක් ගෙවනවා මිනිස්සු. මේක දන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ මම හිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වගේ වගකිව යුතු ආයතන මේවා සමාජගත කරනවා. මිනිස්සුන්ට මේක කියලා දෙනවා. ඔවුන් දැනුවත් කිරීම කරනවා. මේවා අනිවාර්යයෙන්ම ඔවුන් ලබා ගන්නට ඕනේ. මේ වගේ වගකිව යුතු මාධ්‍ය ආයතනවලත් මේ වගේ දැනුවත් කිරීම කරන්නේ ඇත්තටම ඔබට මේ සියල්ලම හොඳින් අවබෝධ කරගෙන ඉස්සරහට සකසුරුවමින් යන්න කියලා. මම ප්‍රාර්ථනා කරන්නේ ටිරේෂා ඇත්තටම මේ ලංකාව තුළ ඵලදායී මානව සම්පතක්. එතකොට අනවශ්‍ය චලන ඒවත් සකසුරුවම් කරගන්නට. අපේ අනවශ්‍ය චලන, ඒ කියන්නේ දැන් අපි කාර්යාලයක් ගත්තොත් එහෙම අර සමීක්ෂණයක් කරලා තියෙනවා. මේ ඔබ තරහ වෙයිද දන්නේ කාන්තාවක් දවසකට මේ ආයතනයක් තුළ කිලෝමීටර් සෑහෙන ප්‍රමාණයක් ඇවිදිනවා. පිරිමියත් ඒ වගේ තමයි. අනිත් එක සමහරක් අර එක සමීක්ෂණයක් තියෙනවා ඔවුන් පැය 2යි සේවය කරන්න කියලා. සමහර ආයතනවල. එතකොට ඇත්තටම අපිට තියෙනවා පැය 8ක රාජකාරී කාලයක්. මෙන්න මේවා අපි සකසුරුවමින් ඵලදායීව අපි කරවුවොත් එහෙම අපේ රටේ තියෙන භෞතික සම්පත් වෙන ලෝකෙ කිසිම රටක නැහැ. මේ සම්පත් ප්‍රමාණය. මේ වගේ ගොවිතැන් කරන මේ වගේ පින්වන්ත බිමක්, පොළවක්. හරිද? කියන්නේ ඉවතලන දඬුවක් වුවද දලුලා පැලවෙන පොළවක් තියෙන්නේ අපිට. ඒ තරම් සරු පොළවක්. එතකොට එහෙම තියෙද්දි ඒවත් අපි ඵලදායීව ලබා ගන්නට ඕනේ. ප්‍රයෝජනෙට ගන්නට ඕනේ. මේවා අතහැරලා දාන්න එපා. මේවා ප්‍රයෝජනෙට අරගෙන වගා කරලා මේවා හදා ගන්නට ඕනේ. ඒ වගේම තමයි මූල්‍ය සම්පත කියන එකත් අපි ඒක බොහොම, ඒ කියන්නේ මේ පරිස්සමින් ඒක හසුරවලා අපේ ජීවිත නගා සිටුවා ගන්නට පුළුවන්. අන්න එතෙන්න තමයි අපි මේ සකසුරුවම කියන සංකල්පය ගෙනියන්නට ඕනේ කියන එක තමයි මම හිතන්නේ. දැන් එහෙම කිව්වහම ඇත්තටම අපේ රටේ මානව සම්පත ගැන කතා කරනකොට මේනක මහත්මයා මං හිතන්නේ බොහොම හොඳ දැනුමක් බුද්ධියකින් සන්නද්ධ පාර්ශවයන් තමයි හැම කෙනෙක්ම වගේ. ඒ කියන්නේ දැනුමකින් තොරත් කෙනෙක් අපිට කියන්න බෑ. ඇත්තටම හැම කෙනෙක්ටම වගේ තමන්ගේ ශාස්ත්‍රය හෝ වේවා වෙනත් ශාස්ත්‍රයක හෝ වේවා හොඳ අවබෝධයක් දැනුමක් එයාට තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ අපි ඕක හරි විදිහට හසුරවා ගන්න කළමනාකරණය කරගන්න තමයි ඉගෙන ගන්න ඕන. ඒත් එක්කම මේනක මහත්මයා කියපු කාරණාවට මට හිතුණා තවත් දෙයක් එකතු කරන්න. මේ ලෝකයේ හොඳම මූල්‍ය සැලසුම අපිට කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. මං හිතන්නේ ඒ තුලම කටයුතු කරොත් කෙනෙකුට මං හිතන්නේ ජීවිතය සකස් කරගන්නවා කියන එක ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දෙමින් අපි කොහොමද අපේ කටයුතු පහසුව කරගන්නේ කියන එක
මං හිතන්නේ එතනින් එහාටම ආයෙත් මං හිතන්නේ කිසිම උපදේශනයක් අපිට අවශ්‍ය වෙන්නේ මම මේ ධර්මානුකූලව පැහැදිලි කරේ නැත්තේ රිවේෂ් ඒක ගැන ආයේ කතා දෙකක් නැහැ මේ සූත්‍ර දේශනා වලින්ද මේ සියල්ලෙම මං හිතන්නේ ආය හොඳම ආර්ථික විද්‍යාඥයා අපේ සම්මා සම්බුදු භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. ඉතින් ඒ විදිහට අද දවසේදී අපි අපේ කතා බහ නිමාවටපත් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා කලමනාකාරීත්වයේ මූල්‍ය කලමනාකාරීත්වයේ කියන එක අර භෞතික කලමනාකාරීත්වයේ කියන එක මානව කලමනාකාරීත්වයේ කියන එක මේ හැම දෙයක්ම ඔබ ඔබේ ජීවිතය තුළ අවබෝධ කරගෙන ඉස්සරහට යන්නට ඕන කාරණාවක්. ඒ නිසා මූලික අවබෝධයක් හෝ දැනුමක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ මූලික අවබෝධය අද දවසේදී අපිට ඔබට ලබා දෙන්නට හැකියාව ලැබුණා කියලා. ඉතින් ඒ තුළින් ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න අපි දන්නවා අමාරු කාල අපි හැම කෙනෙකුටම ජීවිතවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. හැබැයි අමාරු කාලත් එක්ක සටන් කරමින් තමයි අපිට අනාගතයට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. අපි දන්නවා කුණාටු සමයන් ඕනෑ තරම් ජීවිතයට පැමිණේවි. හැබැයි ඔබ වැරෙන් අල්ලා ගන්න ඒ කාල සීමාව ඔබට ජයග්‍රහණය කරන්න පසු කරන්නට හැකියාව ලැබේවි. ඉතින් ඒ විදිහට අද දවසේදී අපි මේ සකසුරුවම සම්බන්ධයෙන් කතා බහ කරන්නට හැකියාව අවස්ථාව උදා වුණා. මේ ලෝක සකසුරුවම් දිනය නිමිති කරගනිමින් තමයි අද අපි මේ කතා බහ අරගෙන ගියේ. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණා ලේඛක, ඒ වගේම මානව හැකියාව පුහුණු උපදේශක, ඒ වගේම බාහිර කතිකාචාර්ය මේනක හර්ෂාන් දසනායක මහතා. නැවත වතාවක් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අද අපිත් එක්ක මැදිරියට ඇවිල්ලා අපේ කතා බහට සම්බන්ධ වීම පිළිබඳව. ස්තුතියි ටිරේෂාද ආරාධනා කිරීම සම්බන්ධව සියලු දෙනාටම. එහෙනම් ඉතින් අද දවසට අපි සූදානම් වෙන්නේ සිත් පහන් වැට වැඩසටහන නිමාවටපත් කරන්න.